අපි දැන් සාකච්ඡා කරන්නේ 2025 වර්ෂයට අදාළ දෙවෙනි පාඩමට අදාළ MCQ ප්‍රශ්න ටික. බලමු පුතා අපි එක්සැමිනේ මොන වගේ ප්‍රශ්න දාලා තියෙන්නේ කියලා 2025 වර්ෂයේදී. බලන්න සාමාන්‍ය භාණ්ඩය සඳහා වන ඉල්ලුම් වක්‍රය පහතට බැවුම් වන්නේ. හරිම සරල ප්‍රශ්නයක් නේ අහලා තියෙන්නේ. අපි දන්නවා ඉල්ලුම් වක්‍රයක් පහතට බැවුම් වෙන්නේ ආදේශන සහ ආදායම් ප්‍රතිපාකය නිසා. ඉල්ලුම් නීතිය තහවුරු කරන මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය ආදේශන ප්‍රතිපාකිනුත් ආදායම් ප්‍රතිපාකිනුත් තහවුරු කිරීමක් කරනවා. ඒ නිසා මේ දෙකම අපි කියන එකම දිශාවට යනවා. ඒ නිසා මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අනිවාර්යෙන් අඩු වෙනවා. ඉල්ලුම් නීතිය ආදේශන ආදායම් ප්‍රතිපාකින් තහවුරු කරනවා. බලමු උත්තරේ මොනවද තියෙන්නේ කියලා. බලන්න. ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය ආදායම් හා ආදේශන ප්‍රතිපාකයේ එකම දිශාවකට වෙනස් කරන බැරි. හරිනේ පුතා. මිල අඩු වුණොත් ආදේශන හා ආදායම් ප්‍රතිපාකය දෙකම මොනවා වෙනවද වැඩි වෙනවා. මිල වැඩි කරොත් ආදායම් හා ආදේශන ප්‍රතිපාකය දෙකම අඩුවීමක් වෙනවා. එකම දිශාවට යනවා. මේක හරියටම හරි. අපි බලමු අනිත් ඒවා වැරදෙන්නේ ඇයි? ආදායම වැඩි වීම සමග පාරිභෝගිකයා භාණ්ඩ පරිභෝජනය අඩු කරනු බැරි. ආදායම වැඩි වෙනකොට සාමාන්‍ය භාණ්ඩය නම් ඉල්ලන ප්‍රමාණය වැඩි කරනවානේ පුතා පරිභෝජනය අඩු කරන්නේ නැහැනේ. පරිභෝජනය අඩු කරනවා ඒක බාල භාණ්ඩ. දැන් මේක බාර ගන්න බෑ. ඊළඟ බලන්න ආදායම් ප්‍රතිපාකයේ විසින් ආදේශන ප්‍රතිපාකයේ යටපත් කර ගන්නා බැරි. නෑනේ පුතා. ඒ කියන්නේ පුතා මේක ගිෆන් භාණ්ඩ. ගිෆන් භාණ්ඩ කියලා මේ කියනවා. දැන් හරියන්නේ. ඊළඟ බලන්න ආදේශන ප්‍රතිපාකයේ විසින් ආදායම් ප්‍රතිපාකයේ යටපත් කර ගන්නවා. ආදේශන ප්‍රතිපාකයේ බලවත් කියලා කියන්නේ ඒක බාල භාණ්ඩය. එහෙනම් මේ කියන්නේ බාල භාණ්ඩය. දැන් ගන්න බෑ. ආදායම් ප්‍රතිපාකයේ විසින් ආදේශන ප්‍රතිපාකයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය වෙනස් කරන බැරි. නෑනේ පුතා ප්‍රතිවිරුද්ධ දිශාවට නෙමෙයි. එකම දිශාවට නෙයි. අපි ඉල්ලුම් නීතිය තහවුරු කරන්නේ ආදේශන ආදායම් ප්‍රතිපාකයම. ඒතර ඒ කතා කරන්නේ සාමාන්‍ය භාණ්ඩයක් ගැන. එහෙනම් පුතා එකම දිශාවට තමයි යන්නේ. නියුටන් තුල පිටුදාංක 1. අපි යන් 2025 ආන තියෙන ඊළඟ ප්‍රශ්නෙට. right. බලන්න අහලා තියෙන ප්‍රශ්නේ X භාණ්ඩය මිල අඩු වන විට X භාණ්ඩය සඳහා ඇති වෙළඳපොළ බොහෝසෙයින් දුරට සිදුවීමට ඉඩ ඇති ප්‍රතිඵල වෙන්නේ. එතන මේ ප්‍රශ්නේ මගේ රත්තරන් දුවේ පුතේ. ඔයාලා දන්නවා දැන් ඔයාලා පාස් පේපර්ස් දිගටම බලාගෙන ආපු කෙනෙක් නම් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයා සාමාන්‍ය ප්‍රශ්න කියවන්න උත්තරවලට උත්තර කියවන්න නැතුවත් උත්තර ගන්න පුළුවන් මට්ටමකින්. ඇයි භාණ්ඩය මිල අඩු වෙනවා කියලා කියන්නේ වක්‍රය දිගේ ගමන් කරනවා. එහෙනම් පුතා උත්තරේ විය යුත්තේ සංකෝචනයක් හරි ප්‍රසාරණය නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය හෝ ඉල්ලුම් ප්‍රමාණය අඩුවීමක් හෝ වැඩිවීම. නැත්නම් සැපයුම් ප්‍රමාණය වැඩිවීමක් හෝ අඩුවීම. හරි. අපි බලමු මේක උත්තරේ මොකක්ද එනම් දෙන්නේ කියලා. X භාණ්ඩයේ සැපයුම අඩුවීම නෑනේ පුතා. සැපයුම අඩු වෙන්නේ නේ. සැපයුම අඩු වෙනවා කියලා කියන්නේ X භාණ්ඩයේ සැපයුම අඩු වෙනවා. එහෙම නැත්නම් පුතේ වක්‍රය වහන්නේ නැහැ. වක්‍රයට බලපාන්නේ නැහැ භාණ්ඩෙ. X භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙන බලපාන්නේ නැහැ. එම භාණ්ඩයේ වක්‍රය දිගේ ගමන් කරන්නේ. ඉල්ලුම වක්‍රය දකුණට පිටින් එන්නේ නැහැ. ඉල්ලුම වැඩි වෙනවා දකුණේ දකුණට පිටින් එනවා. එන එක වෙන්නේ නැහැ. බලන්න ඊළඟට. ඉල්ලුම අඩු වී සැපයුම වැඩි වීම. ඉල්ලුමටයි සැපයුමටයි මේක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බලපාන්නේ. X භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වීම හරියටම හරි. මිල අඩු වෙනකොට X භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වීමක් වෙනවා. හරියටම හරි උත්තරේ. බාන පහයි වැරදිද කියලා X භාණ්ඩයේ සැපයුම් කරන ලබන ප්‍රමාණය වැඩි වීමක්. මිල අඩු වෙනකොට සැපයුම් ප්‍රමාණය නම් මොනවාද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. මෙතන අඩු වීම කියලා තිබ්බනම් මේක හරි. තියෙන්නේ වැඩි වීම නිසා මේක ගන්නත් බෑ. හරි සරලව දැන් ඔයාලට පිළිතුරු ගන්න පුළුවන්. දැන් බලන්න ඔයාලට 2025 අලුතෙන් ප්‍රශ්නයක් හම්බෙන්නේ නැති තරම් ඒ තරම් ලේසියෙන් අපිට උත්තර ගන්න පුළුවන්. බලන්න. සැපයුම් නීතිය ප්‍රකාශ කරන්නේ S පියාගන්න කියන්න පුළුවන් පුතා උත්තරේ. අපි සැපයුම් නීතිය නිර්වචනය කරොත් කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී සැපයුම් කෙරේ බලපාන අනුගත කරුණු අනස්සද විදිහට සලකා බලන භාණ්ඩයේ මිල සැපයුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි කියනවා පුතා ඒකට සැපයුම් නීති. බලමු මොනවද උත්තරේට තියෙන්නේ. බලන්න අනුගත කරුණු අනස්සද විදිහට මිල ඉහළ යන විට සපයන ප්‍රමාණය ඉහළ යන බව හරියටම හරි උත්තර. හරියටම හරි උත්තර. බලමු අනිත් ඒවා වැරදෙන්නේ අනිකුත් කරුණු නොනසුදි වීදී මිල පහළ යන විට සැපයුම් කරන ප්‍රමාණය ඉහළ යන බැවින්. ඒ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නැහැ. අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. මිල ඉහළ යනකොට සැපයුම් ප්‍රමාණයත් ඉහළ යනවා. අනුලෝම සම්බන්ධතාවය. බලන්න තුන
අනුකුත් කරුණු අනුසති විදී මිල ඉහළ යන විට සපයන කරන ප්‍රමාණය පහළ යන බවය. නෑ ප්‍රතිලෝම සම්බන්ධය මේකේ. මිල ඉහළ යන විට සැපයුම් වක්‍රයේ දකුණට පිටන් වෙන බවය. නෑ. මිල ඉහළ ගියාට වක්‍රයේ දකුණට පිටන් වෙන්නේ නෑ. මිල පහළට යනකොට වක්‍රයේ දකුණට නෑ. මිල වෙනස් වෙනකොට බලපාන්නේ වක්‍රයේ දිගේ. අපි කියනවා සැපයුම් ප්‍රමාණය වෙනස් වීමට තමයි ඒක බලපාන්නේ. එහෙනම් නිවැරදි උත්තරේ පිළිතුරාංක 1. හරිම ලේසියෙන් ගන්න පුළුවන්. බලන්න 2025 ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය රූප සටහනේ දක්වා ඇති x සහ y භාණ්ඩ දෙක සඳහා වන සමාන්තර ඉල්ලුම් වක්‍ර දෙක සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. මේක මේ වගේම එකක් අපි සාකච්ඡා කරා සැපයුම් වක්‍ර දෙකක් ඇඳලා. හරි? දැන් මෙතන ඇඳලා තියෙන ඉල්ලුම් වක්‍ර දෙක. අර අපි ජ්‍යාමිතිකව ගණන් කරන්න පුළුවන් විදිහට අපිට ආවේ පුතා. හරි? බලමු මේකේ මොනවද උත්තර වලට තියෙන්නේ. නිවැරදි ප්‍රකාශය තමයි යහනේ නේ අපිට උත්තර කියවන්න වෙනවා නිවැරදි ප්‍රකාශය හදා ගන්න. බලන්න x සහ y වක්‍ර දෙකම සෑම ශූන්‍ය නොවන කියන්නේ ශූන්‍ය නොවන හැම අවස්ථාවකදීම ඒකීය මිල නම්‍යතාවයකින් යුක්ත වේ. නෑනේ පුතා. බලන්න y කියන ඉල්ලුම් වක්‍රයේ හරි මැද්ද ගත්තොත් මෙතනනේ පුතා. එතකොට මෙතන තමයි ඒකීය නම් වෙන්නේ. ඒකීය නම් දැන් මේ පස්තාරයේ අණුව ගත්තොත් එම හරි නැද්ද මෙතන? එතන මෙතන තමයි පුතා ඒ කියනවා. හරි. එහෙනම් මේක අපිට පිළිතුරට බාර ගන්න බෑ. ශූන්‍ය නොවන හැම මිලයකදී මේ කියන නම්‍යතාවයෙන් යුක්ත වෙනවලු මේ දෙක. නෑනේ. එහෙනම් මේක උත්තරයට බාර ගන්න බෑ. ඒක අයින් කළා දාන්න. right. බලන්න දෙවෙනි කියලා. x සහ y වක්‍ර දෙකම සෑම ශූන්‍ය නොවන මිලකදීම සමාන නම්‍යතාවයකින් යුක්ත වෙනවා. නෑනේ පුතා. ඒක වෙන්නේ නෑනේ. ඇයි ඒ? මෙතන ඒකීය නම්‍ය වෙනකොට මේකේ ඒකීය නම්‍යතාවය මෙතන. එහෙනම් ඒකීය නම්‍යතාවයට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම මෙතන මොනවාද පුතා? මේ අවස්ථාවේ නම් අපි මෙතන මිල 10යි කියලා අපි උපකල්පනය කරොත් 10 වෙලාවේදී x ගේ නම්යයි මෙයාගේ ඒකීය නම්ය. එහෙනම් සමාන නම්‍යතාවයක් වෙන්නේ නැහැ. එහෙනම් මේකත් අයින් කරලා දාන්න. 3 බලන්න. සෑම ශූන්‍ය නොවන මිලකදීම y වක්‍රයට වඩා ඉහළ නම්‍යතාවයක් x වක්‍රයේ ඇත. බලන්න පුතා මේ කියන කතාව. දැන් මේ මිල ගත්තොත් එහෙම මේ වෙලාවේදී 9යි මේ වෙලාවේදී 9යි මෙයා ඒකීය නම්. එයාට වඩා මෙයා වැඩි. යෝ. ඒ වෙලාවේදීත් මේ වගේ වෙලාවකදී බලන්න පුතා. මෙයා හරියටම පුතා ඒකීය නම්ය නැත්නම් නම්‍යතාවය එක වෙනකොට මෙයාගේ නම්‍යතාවය එකට වඩා අඩු. ඒත් මෙයා වැඩි. හරි. එහෙනම් පුතා අපිට නිශ්චිතවම කියන්න පුළුවන් y වක්‍රයට වඩා x වක්‍රය සෑම විටම නම්‍යතාවයේ වැඩිතාවයක් යුක්ත වෙනවා කියන. මේක අපිට පිළිතුරට බාර ගන්න පුළුවන්. 4 බලන්න මොකද කරන්නේ කියලා. සෑම ශූන්‍ය නොවන මිලකදීම x වක්‍රයට වඩා ඉහළ මිල නම්‍යතාවයක් y වක්‍රයට නෑනේ පුතා. මේ අවස්ථාවේ ගත්තොත් එහෙම මෙයා නම්ය කියන්නේ එකට වඩා වැඩි. මෙයා හරියට මේකයි. එහෙනම් x තමයි වැඩි. එහෙනම් මෙයාව ගන්න බෑ. බලන්න පස්වෙනි ප්‍රශ්නේ කියවලා y භාණ්ඩයට වඩා x භාණ්ඩයේ ඇති ආදේශක ඉතා ස්වල්පයක් ඇති විය හැකිය. පිළිතුරට බාර ගන්න බෑ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 3. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 2025 වර්ෂයේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට බලන්න මොකද අහලා තියෙන්නේ. දේශනා වෙළඳපොළ ඉල්ලුම් සිතයක් දීලා තියෙනවා. සැපයුම් සිතයක් දීලා තියෙනවා. වෙළඳපොළ සමදුත ප්‍රමාණය හා ආර්ථික අතිරික්තය තමයි යන්නේ. මේකත් පුතා අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. මීට කලින් අහලා තිබ්බ ප්‍රශ්නයක්. මේ වගේම ප්‍රශ්නයක් අපි මීට පෙර පාරිභෝගික ආර්ථික අතිරික්තය ගණනය කරා. එහෙනම් අපි මේ වෙලාවේදී අපිට හොඳම ලේසිම ක්‍රමය තමයි පුතා රංගාලා පස්තාර දෙක ඇඳගන්න. හරි? අපි යම් පස්තාර දෙකක් කියලා ඇඳගන්න. ඉල්ලුම් සමීකරණයේ QD සමානයි 150 ඍණ 2p QS සමානයි ඍණ 60 ධන 5p. හරි. පුතා ඒගොල්ලෝ කියනවා ඉල්ලුම් සමීකරණය 150 ඍණ 2p සැපයුම් සමීකරණය ඍණ 60යි ධන 5p. දැන් මේක දැක්කම අපිට පස්තාර ඇඳ ගන්න දැන් අපි උගන්වලා දෙනවනේ පුතා අවුන්තර. හරි.
එහෙනම් මේක දැක්ක ගමන් පුතා 150 මෙතින්ට දාගන්න. දෙකෙන් බෙදන්න 75යි. සැපියුම් වක්‍රය හදනකොට මෙහා A ඒ කියන්නේ ඍණ 60යි. 65න් බෙදන්න පුතා 12යි. ඔක තමයි සැපියුම් සමීකරණය යන්නේ. හරි. ඊළඟට පුතා මේලාදී සමතුලිත මිල ප්‍රමාණය හොයා ගන්න අවශ්‍ය වෙනවා අපිට සමතුලිත ප්‍රමාණය අහන නිසා. ඒ නිසා QD සමාන කරන්න QS ට. QD කියන්නේ පුතා 150 ඍණ 2යි P. QS කියන්නේ ඍණ 60 ධන 5යි P. එහෙනම් පුතා මේක මේ පැත්තට එනකොට 210ක් වෙනවා. 60 මේ පැත්තට එනකොට ධන 60ක් වෙනවනේ. මෙහා ගියාම 7යි P. දැන් 7ෙන් බෙදන්න මෙයාත් 7ෙන් බෙදන්න 4යි කැපෙනවා පුතා P සමානයි 4 3යි 30යි. සමතුලිත මිල 30යි. සමතුලිත මිල 30යි. එහෙනම් පුතා සමතුලිත මිල ආදේශ කරන ඉල්ලුම් සමීකරණයට 150 ඍණ 2 වැඩි කිරීම 30 කියන්නේ 60යි. 150න් 60ක් අඩු කරාම පුතා 90යි නේ. හරි 90. එහෙනම් පුතා මේ තත්ත්වයේ හොඳ ප්‍රමාණවත් අපිට ආර්ථික අධිරිත්‍ය ගන්න කරන්න. මේකට පෙරත් අපි මේ වගේම ප්‍රශ්නයකට උත්තරේ ගත්තා. මේකට අපි කියනවා පාරිභෝගික අධිරිත්‍ය. මේකට අපි කියනවා නිෂ්පාදන අධිරිත්‍ය. අපි දන්නවා ආර්ථික අධිරිත්‍ය කියන්නේ පාරිභෝගික අධිරිත්‍ය දන්න නිෂ්පාදන අධිරිත්‍ය. දැන් මේ වෙලාවේදී අපිට අවශ්‍ය නැහැ පාරිභෝගික අධිරිත්‍ය වෙනම හොයලා නිෂ්පාදන අධිරිත්‍ය වෙනම හොයලා වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. අපි දන්නවා මෙන්න මේ කොටසනේ පාරිභෝගික අධිරිත්‍ය. මේක නිෂ්පාදන අධිරිත්‍ය. එහෙනම් මේ දෙකම එකට ත්‍රිකෝණයන්නේ මේ දෙක එකට හදුවා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. බලන්න. දෙකෙන් එක වැඩි කිරීම දැන් සූත ලියලා ඉන්න ඕනේ නෑනේ පුතා ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න එකෙන් 75යි ලක් අඩු කරන්නේ 63යි. මේකට අපි කියනවා පුතා ත්‍රිකෝණයේ ලම්බ උස 90. එහෙනම් පුතා සුදු කරන්න මෙයාගෙන් බෙදා ගන්න පුතා 45යි. 63 පුතා වැඩි කරන්න 45න් බලන්න උත්තරේ එනවා 2835. බලන්න මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. සමතුලිත ප්‍රමාණය 90යි ආර්ථික අධිරිත්‍ය 2835. බලන්න මේ උත්තරයක් තියෙනවද කියලා. බලමු පුතා මේ උත්තරයක් තියෙනවද කියලා. සමතුලිත ප්‍රමාණය අපිට 90යි ආවේ ආර්ථික අධිරිත්‍ය 2835 ආවේ. ඔව් තියෙනවා. එහෙනම් නිවිද පිළිතුර අංක 5. නම් අපිට මේ ආකාරයෙන් ලේසියෙන් උත්තරේ ගන්න අපි යම් 2025 ආලා තියෙන ඊළඟ ප්‍රශ්නෙට right බලමු පුතා ප්‍රශ්න කියවලා ආයතනය තම නිෂ්පාදනයේ මිල අඩු කළ පසුව අලෙවි කළ ප්‍රමාණය 100 සිට 100 දක්වා වැඩි කළ නමුත් මුළු අයභාරය පහත වැටෙන බව නිරීක්ෂණය කරයි. මින් හැඟවෙන්නේ මෙම තත්ත්වයේ යටතේ ඉල්ලුම් මිල නම්‍යතාවයේ ආසන්න වශයෙන්. ඉතින් මගේ රත්න දුර පුතාලා දන්නවා මේ වෙනකොට අපි මේ වගේ ප්‍රශ්න කීපයකට උත්තර දීලා තියෙනවා. ප්‍රශ්නේ කියවනකොටම තේරුම් ගන්න ඕනේ නම්‍යතාවය හා මුළු අයභාරය අතර තියෙන සම්බන්ධතාවය තමයි මේ අහන්නේ. දැන් බලන්න මේක කියන දේ තමයි මිල මොනවා කරනවද? මිල අඩු වෙනවා. ඒ වෙලාවේදී අයභාරය මොකද වෙලා තින්නේ? අයභාරයක් පුතා අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙන මොන සම්බන්ධතාවයක් තියෙනවද? අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. හරි මිලත් අඩු වෙනකොට අයභාරයත් අඩු වෙනකොට කියන්නේ මොකක්ද තියෙන සම්බන්ධතාවය? අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. අනුලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ මොන මේ මොන නම්‍යතාවයක් තියෙනකොටද අපි කියන අනම්‍යතාවයක් වෙලා. අනම්‍ය භාණ්ඩයකදී තමයි පුතා අනුලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ. එහෙනම් පුතා අපි කියලා තියෙන්නේ අයනත් එක්ක මතක තියාගන්න අයන් එච්චර. නම්‍යත් එක්ක තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන නම්‍යතාවයත් එක්ක වෙනසක් නැහැ. පූර්ණ නම්‍ය වුණොත් එහෙම ප්‍රමාණය වෙනස් කරන ප්‍රතිශතය. පූර්ණ අනම්‍ය වුණොත් මිල වැඩි කරන ප්‍රතිශතය. ඕකනේ අපි කතා කරේ. හරි. එතකොට බලන්න එනම් පුතා අනම්‍ය විය යුතුයි. බලන්න එහෙනම් මෙතන තියෙන ඔක්කොම මේක ඒකීය නම්‍යයි මේක නම්‍යයි මේක නම්‍යයි මේක අපරිමිතයි නෑ. එහෙනම් අනම්‍ය කියන එක උත්තරේ අංක 1. එකට වඩා අඩුයි කියන එක පුතා නම්‍යයි කියන්නේ එහෙනම් උත්තරේ අංක 1. හරිම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. බලමු 2025 මම හිතන්නේ අවසානට අහලා තියෙන ප්‍රශ්නය. බලමුදා 2025 අහලා තියෙන ඊළඟ ප්‍රශ්නය භාණ්ඩය සඳහා වෙළඳපොළ ඉල්ලුම් ශිතය QD සමානයි 230 ඍණ 4යි P සහ වෙළඳපොළ සැපයුම් සමීකරණය ඍණ 70යි ධන 6යි P යි සලකන්න. ඒක වෙළඳපොළ මිල 50 වේ නම්
වෙළඳපොළ තුල අසමතුලිතතාවයක් ඇති වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස. මගේ රත්තරන් දුවේ පුතේ මේ ප්‍රශ්නෙට මීට පෙර මේ වගේ ප්‍රශ්නයක් අපි උත්තර දුන්නා. මතකද මට මතක විදියට ඒකේ සමතුලිත මිලාව අපිට 105 වෙළඳපොළේ අනවලා තිබ්බේ C. ඉතින් අපි එලාදී පස්තාර ඇඳලා තමයි පැහැදිලි කිරීමක් කරේ. හැබැයි මම ඔයාලට මේ ප්‍රශ්නේ පෙන්නනවා පස්තාර අඳින්න ඕනෙත් නැහැ. අපිට තවත් වෙලාව ඉතුරු කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන. ඉතින් මේ බලන්න මේ වෙලාවේදී මුකුත් අඳ ගන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මිල 50දී ඉල්ලන ප්‍රමාණය කියලා හරිනවා බලා ගන්න සමීකරණයට ආදේශ කරන්න. 230 ඍණ 4යි p 230 4යි කියන මිල කියන්නේ දැන් 50යි 230 ඍණ 200 4 පහ 200යි ඒ කියන්නේ මිල 50දී ඉල්ලන ප්‍රමාණය 30යි. එහෙනම් අපිට දාගන්න පුළුවන් පුතා ඉල්ලන ප්‍රමාණය 30යි. හරි. මේකට දාගන්න පුතා මිල 30දී සපයන ප්‍රමාණය පොඩ්ඩක් හොයාගන්න. QS සමානයි ඍණ 70 ධන 6යි p. ඍණ 70 ධන 6 වැඩි කිරීම 50. ඍණ 70 ධන 6 වලප්පා කියන්නේ 300යි. ඒ කියන්නේ පුතා උත්තරේ 230යි නේ. 230යි. එහෙනම් සපයන ප්‍රමාණය 230යි. නම් මෙන්නම නිකම්ම කියන්න පුළුවන්. සපයනවලු වෙළඳපොලේ මිල 30ක් වෙනකොට 230ක්. හැබැයි ඉල්ලන්නේ 30යි. එහෙනම් පුතේ අදි සැපියුමක් තියෙනවා කීයකද 200ක. එහෙනම් බලන්න මේ උත්තරය තියෙනවද කියලා. ඔව් තියෙනවා පුතා. ඒක 200ක අතිරික්ත සැපියුමක් හටගන්නේ. නිවැරදි පිටුල පිටුලංක 3. දැන් ගොඩක් කාට සමහරක් කාට මේක විතරක් දාලා උත්තරයක් දැක්ක ගමන් ඒක ගහන්න උත්සාහ කරනවා. හරි එහෙම වෙන්න එපා. මේලාදී වෙළඳපොළට එක්ක ඔයා සමතුලිතයක් ඇඳලා ඒ අදාළ දේවල් ටික දාලා උත්තරේ ගන්න පුළුවන්. ඔයා තව චුට්ටක් දියුණු වෙනකොට ඔයා තව කාලෙ ඉතුරු කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මිල 50 ඉල්ලන ප්‍රමාණය සැපින් ප්‍රමාණය දැක්කම ඔයාලට තේරුම් ගන්න පුළුවන් 230ක් සපේනවා 30යි ඉල්ලන්නේ නම් අදි සැපිමක් තියෙනවා 200ක. ඒ පිටුල 3 විදියට ගන්න පුළුවන්. right. එහෙනම් මේ ටික තමයි මෙච්චර කල් අපිට පාස් පේපර්ස් වල දෙවෙනි පාඩමේ අහලා තියෙන්නේ. 2026 පේපරේ අපිට හම්බ වෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු තාම ආවේ නැහැ. අපි මේ පේපරේත් ආවම සතියක් ඇතුළත 2026 පේපරේ දෙවෙනි පාඩම අදාළ MCQ ප්‍රශ්න ටික genc.econ.lk කියන වෙබ්සයිට් එක හරහා ඕගලන්ට බලන්න සලස්වනවා. ඉතින් econ නම් අනිවාර්යෙන්ම ඕනම ප්‍රශ්නයකට විසඳුමක් තමයි මේ genc.econ.lk කියන වෙබ්සයිට් එක. මේක හරහා ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් හොයා ගන්න පුළුවන්. ඒකේ වාර විභාගද, ඒකේ පාස් පේපර්ස්ද, ඒකේ මොඩල් පේපර්ද, ඒකේ ෂෝට් නෝට්ද, ඒකේ රිවිෂන්ද, ඒකේ පාඩම් වලට අදාළ තියරිද, පාඩම් වලට අදාළ ටියුට්ද, එහෙම නැත්නම් කෙටි සූත්‍රද මේ සියල්ල ඔයාලට අපි ඒ genc.econ.lk කියන වෙබ්සයිට් එක හරහා සියල්ල දීලා තියෙනවා. යන්න බලන්න ඕන ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න. ඔයාලට විසඳුමක් හම්බුනේ නැත්නම් අපේ මැසේජ් එකක් දාන්න. ඒ ප්‍රශ්නෙටත් අපි විසඳුමක් අනිවාර්යයෙන්ම දෙනවා. මගේ නම්බරය 077යි 37යි 67යි 986. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්න. ඒකට විසඳුමක් තමයි. එහෙනම් හැමෝටම බුසරණයි.